කොනිචිවා. ඉතින් කොහොමද හලට ඔයගොල්ලෝ හැමෝම සනීපෙන් ඇති කියලා හිතනවා. මේ අප්‍රේල් මාසේ අන්තිම දවසේ අරගෙන එන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා මම කරපු vlog එක. ඇත්තටම මට vlog එකක් කරන්න නෙවෙයි මේ මාසේ මට හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණ නැති හරිම අමාරු මාසයක්. අර කතාවට කියනවා වගේ මේ මාසේ හේනයක් විතරයි ගැහුවේ නැත්තේ. ඉතින් ඔයාලා දැන්ටම දන්නවනේ අප්‍රේල් මාසෙදී මගේ යුනිවර්සිටි ලයිෆ් එක පටන් ගත්තා. ඉතින් මේ යුනිවර්සිටි එක පටන් ගන්න පළවෙනි දවසේ මම උදේම නැගිටලා කිරිබත් එහෙම හදලා මාසෙම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. සුබ වුණේ නැති එක වෙනම කතාවක්. එහෙම දවසුත් එහෙම කාලවලුත් තියෙන්න එපා ඉතින්. ඔයාලා මෙහෙම හිතලා තියෙනවද කවදා හරි? අපේ ජීවිතවලට නරකම අමාරුම දවස් එන්නේ අපේ ජීවිතේ සමහර දේවල් හොඳට වෙන්න පුළුවන්. මොකද මේ අමාරු කාලය ඇතුළේදීත් මම ගොඩාක් තේරුම් ගත්තා අපිට hina වෙලා අපිත් එක්ක හොඳට ඉන්න ගොඩක් අය ඉන්නේ අපි හොඳින් ඉන්න කල් විතරයි කියලා. අපිට කරදරයක් වුණාම අපිට නැති බැරි වුණාම ගොඩාක් අය අපිව බලන්නේ අපිව කෙයා කරන්නේ. මේ දවස් ටිකේම මට ගොඩාක් දැනෙච්ච දෙයක් තමයි ඒ. ඉතින් හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ අර කුකු ආන්ටි කියනවා වගේ. මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න කතාවක් තියෙනවා. දැන් මට අවුරුදු 27ක්නේ. මේ වෙද්දී මාත් එක්ක එකට ඉස්කෝලේ ගියපු ගොඩක් අය යුනිවර්සිටි අවුට් වෙලා මැරි කරලා බබාලා ඉන්නවා. බබාලා ඉස්කෝලේ යන අය ඉන්නවා. ඉතින් එක එක දේවල් කරන අය ඉන්නවා. හැබැයි මගේ යුනිවර්සිටි ලයිෆ් එක පටන් ගන්නෙ දැන්නේ. මට පුංචි කාලේ ඉඳන් උවමනාවක් තිබ්බා කැම්පස් ගිහිල්ලා ජොබ් එකක් කරලා හොඳ තැනකට එන්න. හැබැයි මම ඕලෙවල් කරන කාලේ වෙනකොට මට ගොඩාක් ළඟින් හිටපු කෙනෙක් කැම්පස් ගියා. ඒ කෙනා කවුද කියලා මම මෙතන කියන්නේ නැහැ. මොකද ඒක එයාට මේ වෙද්දි එයා ඉන්න තත්වයට හොඳ නැති නිසා. හැබැයි කොහොම හරි අන්න ඒ පුද්ගලයාගේ රැග් සීසන් එකේදී එයාට වඩා මං හිතන්නේ මම මානසිකව වැටුණා. මොකද ඒ වෙද්දී එයා හැමදේම කිව්වේ මාත් එක්ක. හැමදේම ෂෙයා කරගත්තේ මාත් එක්ක. එයා ඒකෙන් ස්ට්‍රෙස් වෙලා ඉන්න විදිහ මම මගේ ඇස් දෙකෙන් හොඳටම දැක්කා වගේම ඒ විඳින දුක මට ඒක හරියට පපුවට දැනුණා. ඉතින් ඒ නිසා මම තීරණය කළා මම ලංකාවේ රජයේ කැම්පස් එකකට යන්නේ නැහැ. ඒ ලෙවල් ඉවර කරලා ජොබ් එකක් කරන ගමන් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රියක් කරනවා කියලා. ඒ වගේම මම ජොබ් එකක් කරන ගමන් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රියක් කරන්න තුන් පාරක්ම මම ලෝ ඩිග්‍රී එකට එක්සෑම් කළා. හැබැයි මම තුන් පාරම ලකුණු 2කින් 3කින් ෆේල් වුණා. මම හිතන්නේ ඒකට වෙන්නේ නැති දෛවය කියලා කියන්නේ. ඒ අතරේ මම ජපන් කෝස් එකක් කළේ ආසාවට. ජපන් එන්නම හිතාගෙන කරපු දෙයක් නෙවෙයි. හැබැයි නිකන් ආසාවට කරපු දෙයක්. මට ඒ කාලේ උවමනාව තිබුණේ ලෝ ෆැකල්ටි එකට යන්න ඕපන් යුනිවර්සිටි එකේ. හැබැයි ටිකක් කරගෙන යද්දී ජපානය ගැන විස්තර හොයන්න ගත්තේ ඒ කාලේ. හොයාගෙන යද්දී මට ආස හිතුණා මෙහෙම රටකට ඇවිල්ලා තනියම මගේ දේවල් කරගෙන ජීවත් වෙන්න. මේ ජීවිතේට ඒ කියන්නේ හරිම පීස්ෆුල් ජීවිතයක් නෙමේක. ඉතින් මට ඒකට ආස හිතුණා. ඒ නිසා මම ලෝ කරන එක පැත්තකින් තියලා ජපාන එන වැඩේට ෆුල් ෆෝකස් එක දීලා වැඩ කරලා අන්තිමට ආවා. කොහොමද මං එනකොටත් හිතාගෙන හිටියේ ලංකාවේ මම ග්‍රැෆික් ඩිසයින් ඉගෙනගෙන තියෙන නිසා මට ඒක අර නිකන් අම්මගෙන් ඇවිල්ලා ඇඟෙන්ම තියෙන නිසා IT සයිඩ් එකෙන් මගේ ඩිග්‍රී එක කරනවා කියලා හිතාගෙනමයි මම ආවේ. ඉතින් ඒ වගේම දැන් මම කරන්නේ IT සම්බන්ධ ඩිග්‍රී එකක්. මම ඒ ලෙවල් එකම පාස් වෙලා අම්මා කැම්පස් පොත ලංකාවේදී ගෙනත් දුන්නාම මම ඒක පැත්තකින් තියලා තිබ්බා. කවදාවත් මම කැම්පස් එකකට ඇප්ලයි කළේවත් නැහැ. ඉතින් ඒ කාලේ මගේ නෑදෑයෝම මට හරියට දොස් කිව්වා. මම කම්මැලි, මම ඉගෙන ගන්න කැමති නෑ කියලා වගේ ගොඩාක් දේවල් කිව්වා. ඉතින් අර පිටින් දාලා මම
කම්මැලිකමට ඉන්නවා කියලා. ඉතින් මට ඒ දවස්වල තර්ක කරත් කම්මැලිකම නෙවෙයි ඒක මට අර නිසා තමයි මං යන්න කැමති නැත්තේ කියලා. එයාලා ඒක පිළිගත්තේ නැහැ. මම අන්තිමට තර්ක කරන එක නවත්තලා කල්පනා කළා කවදා හරි මට මේක කම්මැලිකම නෙමෙයි කියලා ඔප්පු කරන දවසක් එයි. අන්න එතකන් මං බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන මං තර්ක කරන එක නවත්තලා දැම්මා. මං හිතන්නේ මේ උදා වෙලා තියෙන්නේ ඒ කාලය. ඉතින් කම්මැලිකමට හිටියානම් මං කවදාවත් ජපානය වගේ රටකට ඇවිල්ලා ඩිග්‍රී එකක් කරන්නේ නැහැ. සිංහලෙන් ඩිග්‍රී එකක් කරනවා වගේ නෙවෙයි ජපාන් වලින් ඩිග්‍රී එකක් කරනකොට. අමාරු වචන කන්ජි ගොඩාක් තියෙනවා. එතකොට අපි සබ්ජෙක්ට් එකට අමතරව ඒ සබ්ජෙක්ට් එකේ තියෙන වචන කන්ජි වෙනමම ඉගෙන ගන්න ඕනේ. ඒකට වෙනමම මහන්සියක් දරන්න ඕනේ. ඉතින් කම්මැලි කෙනෙක්ට කවදාවත් වෙන භාෂාවකින් ඩිග්‍රී එකක් කරන්න කොහොමත්ම බෑ. මම මේ කතාව ඔයාලට කිව්වේ හේතු දෙකක් නිසා. එකක් තමන්ට නිතරම එක එක්කෙනා ඇඟිල්ල දික් කරනකොට ඒකට තර්ක කළා වැඩක් නෑ කියලා හිතනවා නම් තර්ක කරන්න යන්න එපා. ක්‍රියාවෙන්ම ඔයා හරි කියලා ඔප්පු කරලා පෙන්නන්න. සමහර විට එහෙම දවස් එන්න අවුරුදු ගාණක් යයි. මොකද මම දැන් ඒ ලෙවල්ස් කරලත් අවුරුදු 8ක් වෙනවනේ. ඉතින් ඒ වුණාට කමක් නෑ. දවසක ඔයා හරි කියලා එයාලම තේරුම් ගනීවි. මොකද මේ වෙද්දී මම හොඳ නැති ළමයෙක් කියලා කියපු ගොඩක් අය මං නරක ළමයෙක් නෙවෙයි කියලා පිළි අරගෙන තියෙනවා. ඒකම මම ලබපු ලොකුම ජයග්‍රහණයක් කියලායි මට හිතෙන්නේ. අනිත් දේ තමයි හැම කෙනාගේම ටයිම් ලයින් එක වගේ නැහැ. එක්කෙනෙක් හැමදේම සක්සස් වෙද්දී තව කෙනෙක් හැමදේම පටන් ගන්න එතකොට වෙන්න පුළුවන්. ඒ නිසා එක එක්කෙනාගේ ටයිම් ලයින් ගැන අපි ප්‍රශ්න කරන්න වද වෙන්න හොඳ නැහැ. ඉතින් මගේ කතාව අන්තිම වෙනකන් අහන් ඉඳයට මගේ බ්ලොග් එක අන්තිම වෙනකන් බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. සයනරා.